Welcome back to Queen Ashi Vlogs. Hello guys, අපි ආවලා තියෙන ලස්සන ගමකට මෙන්න අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක. අපි ආවලා තියෙන ලස්සන ගමක්. ගම කොහෙද කියලා ගෙස් කරන්න බලන්න. මේක සෙකන්ඩ් ඩේ එක. ෆස්ට් ඩේ වීඩියෝ එක ඕන කියන්නේ මම ඔයාලට අප්ලෝඩ් කරන්න. මේ අපි යාළගේ ගමේ ස්ටේ කරන සෙකන්ඩ් ඩේ එක. හරිම ලස්සන ගමක්. ලස්සන වැවක් එක්ක. හරිම රස ෆ්‍රෙෂ් මැංගෝ ජූස් එකකින් යාළා අපේ මුදින්ට තමයි වෙල්කම් කරේ. ඔන්න අපි අද second day අපි ඉන්නේ ලස්සන විලා එකක අපිට පැඩල් කරන්න පුළුවන්. එතකොට එහා පැත්තේ තියෙනවා වැවක් ලස්සන වීඩියෝස් ටිකක් ඉස්සරහට අරන් එන්න. මේ ලස්සන විලා එකේ ඉඳලා ඒකත් එක්කම තියෙන එහා පැත්තේ මම පෙන්නන්න තියෙන දේවල්. ෆූල් එක තියෙනවා මේ හරිය. හරිම ලස්සනයි. අපි ඇවිල්ලා තියෙන සෙකන්ඩ් විලා එකට. මේක අපේ කට්ටියක් ඉන්න මේ විලා එකේ ගර්ල්ස්ලා. මේ විලා එකේ තමයි මගේ ඒ විලා එකේ තින්නේ ඒ කටේජ් එකේ ගර්ල්ස්ලා ඉන්නේ. මේක තමයි අපේ ලස්සනම බංගලෝ කටේජ් ටික. එන්නකම ගාලා එහෙමම මගේ කටේජ් එකේ ටෝ එකක් අරගෙන යන්න. This is my room. මේක තමයි ලස්සනම අපි කටේජ් එක. මේක ඕපන් කරාම මේ විදිහටම තියෙන්නේ එළියේ. මෙන්න මේ විදිහට තමයි යාළගේ ඩ්‍රෙසිං ඒරියා එක arrange කරලා තිබුණා. එතකොට පොඩි coffee making area එකකුත් arrange කරලා තිබුණා එතනම. ඉතින් මේක තමයි washroom එක හරිම neat clean. මම නම් හිතන්නේ මේ වේව දැක්කම ගොඩක් දෙනෙක් දන්නවා මේක කොහෙද මේ ගම කොහෙද කියලා ගොඩක් දෙනෙක් දන්නවා ඇති. මම පොඩි කෙස් එකක් දෙන්නම්. මේක යෝධවැව. ඉතින් යෝධවැව තියෙන්නේ කොහෙද කියලා කියන්නකෝ ඔයාලා. ඉතින් අපි පොඩ්ඩක් විලා එකේ රෙස්ට් කරලා ඉතින් අපි ගියා ඩිනර් එකට arrange කරගන්න ඕන කෑම වලට බඩු ගන්න මම හස්බන්ඩ් ගියා. ගිහිල්ලා එන ගමන්ම ලොකු වැස්සක් වැස්සා. ඉතින් විලා එකට ආපු ගමන් මම තෙමෙන්න ගත්ත. මොකද මම වැස්සට ගොඩාක් ආස කෙනෙක්. මං ෂූටි කාලේ නම් වැස්සට හරිම ආසයි. වැස්ස කියන්නේ මේ මහ පොළවට දෙවියන්ගෙන් හම්බෙන ආශිර්වාදයක්. වැසින් එකක් නේද? ඔන්න ඉතින් වැස්සට අකමැති කට්ටිය මට බනින්න ගන්න එපා. කොහොම නමුත් මං ගැන කියන්නේ මම වැස්සට හරිම පිස්සු විදිහට කැමති කෙනෙක්. වැස්ස පෑවුවට පස්සේ පරිසරය මෙන්න මේ විදිහට තමයි තිබුණේ. හරිම කාම්ව ඒ නිස්කලංක පරිසරය අපි දැක්ක. කිඹුලෙක් මේ හරිය ගොඩක් කිඹුලෝ ඉන්නවා කියලා අපිට මේ කොටේජ් එකේ මේ විලාගේ කට්ටිය කිව්වා. දැන් වෙලාව මේ එතකොට 5:06 වගේ කිට්ටුව. මේ වෙලාවේ ඔක්කොම වැඩේ ඉන්න කිඹුලෝ ටික ඇවිල්ලා ගොඩට එනවා. අර කොකෙක් ඉන්නේ කොකා ඉන්න තැනට තමයි ඒ කිඹුලෝ ඇවිල්ලා එන්න හැදුවේ. හැබැයි අපේ සත්ති නිසා ඌ එතනට ආවේ නැහැ. ඌ කෙලින්ම ගියා. මම ලස්සන වීඩියෝ එක කැප්චර් කරගන්න හැදුවා. හැබැයි මේ කට්ටිය කෑ ගහලා ඔක්කොම වීඩියෝ එක චෝර කරලා කිඹුලවත් එලවලා ඔක්කොම නැති කරා. නැත්නම් මම ලස්සන ෂොට් එකක් ගන්න තිබුණා එතන. මේ අර ෆස්ට් මූණ සෙකන්ඩ් මූණ තුන්වෙනි මූණ මේ හතරවෙනි මූණ කිව්වේ නෑ. මම ගියා මේ ගෙදර බලනකොට අපිට ගියානේ. ඔව් බලන්නකො මේ පරිසරයේ තියෙන ලස්සන. මට මේක වොයිස් ඕවර් දෙද්දිත් මම ඒක දැකියදී මට හිතෙනවා ආපහු යන්නම කියලා හිතෙනවා. ඊට පස්සේ පොඩ ආස කළු කරගෙන ඉරමාමත් ඔන්න බහලා ගියා. අද උයලා තිනවා වැව් මාළු, ඩාල් කරි එකක්, චිකන් කරි එකක්, ඊට පස්සේ vegetable දේවල් එකක්, එතකොට කරවල fry කරලා
කොකනට් සම්බල් coconut sambal එකක් crispy papadam ඊට පස්සේ chili fry කරලා ඔන්න අපේ chef නෑ බොරුවට කිව්වේ මෙයා නෙමෙයි උවේ chef කෙනෙක් මෙයා තමයි chef නෑ අපි විහිලට කිව්වේ අපි නෙමේ කුක් කරේ. හැබැයි අපිට ඒ වෙලාවේ තිබුණු බඩගින්නට ආයේ සුපිරියටම අපිට කෑම එක රෙඩි කරලා දුන්නා. කොහොම නමුත් මෙනු එක දුන්නේ මම කුක් කරේ chef. හැබැයි කෑම ටික ආයේ රසටම තිබුණා. I think thank you so much කෑම ටික අපිට එදා රසට හදලා දුන්නට. So guys second day එක මෙතනින් ඉවරයි. ඉතින් third day එකත් අරගෙන third day video එක අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් එන්න. එතකම් පරිස්සමින් සතුටින් ඉන්න. ආදරේ අසතරන්